ඉතාලියේ මිලානෝ නගරයේ හදවතේ පියාසා වෙන්තික්වාත්‍රෝ මාජ්ජෝ චතුරස්‍රය තුල කාලයේ සාක්ෂිකරුවෙක් ලෙස විස්මයජනක ගසක් පිහිටා තිබෙනවා. ඒ ගස තමයි මිලානෝ රතු ඔක් ගස. මිලාන් නගරයේ පැරණිතම සහ වඩාත්ම ප්‍රසිද්ධම ස්මාරක ගස් වලින් එකක් ලෙස සැලකෙන මෙය හුදෙක් ගසකට වඩා වැඩි දෙයක්. ඒ ඉතිහාසයේ මතකයේ සහ කැපකිරීමේ සජීවී ස්මාරකයක්. මෙම අලංකාර රතු ඔක් ගස 19 වන සියවසේ අගභාගයේදී එනම් 1895 වසරේ පමණ බිහි වූවක්. නමුත් ඒ වර්තමාන ස්ථානයට ගෙනැවිත් සිටුවනු ලැබුවේ 1924 මැයි 24 වන දිනයි. මේ පිටුපස ඇති කතාව සැබවින්ම හද උණුසුම් කරන්නක්. පළමු ලෝක යුද්ධයෙන් පසු යුද්ධයේ බිහිසුණු බව අත්විඳි බොහෝ පවුල් අතරින් ඉංජිනේරු ජූලියෝ කාපේ මහතා තම පුත් ජුසෙප්පේ යුද පිටියේ නාරක්ෂිතව ආපසු පැමිණීම සැමරීම සඳහා මෙම ඕක් ගස සිටුවීමට තීරණය කළා. ගස සමගම මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදුවන්ට කැප වූ සමරු ගලක්ද එහි ආසන්නයේම තැන්පත් කරනු ලැබුවා. කාපේ මහතාගේ අභාවයෙන් පසු ඔහුගේ පවුල මෙම ඕක් ගස මිලාන් මහනගර සභාවට පරිත්‍යාග කළා. එතන් පටන් එය නගරයේ සුවිශේෂී උරුමයක් ලෙස ආදරයෙන් රැක බලාගනු ලබනවා. වසර 100කට වඩා වැඩි කාලයක් පුරා මෙම රතු ඕක් ගස මිලාන් නගරයේ බොහෝ වෙනස්කම් වලට නිහඬව සාක්ෂිකරුවෙකු වී තිබෙනවා. ඒ දේශීය ජනතාව සහ සංචාරකයන්ට විවේකී මොහොතකට සෙවන ලබා දෙන අතර මිලාන්හි ජනතාවට ඉතිහාසය, ධෛර්යය සහ ස්වභාව ධර්මයේ පිරිසිදු සුන්දරත්වය සිහිපත් කරන ජීවමාන සංකේතයක් වී තිබෙනවා.